මෙන්න මේ විදිහට හරිම රසට ලස්සනට උණුවට තියෙන හොඳ සොෆ්ට් එකටත් තියෙන චොක්ලට් කේක් එකක් හදමුද අපි කෙසෙල් වලින්. මේ තියෙන්නේ කෙසෙල් වලින් හදපු චොක්ලට් කේක් එකක්. මෙන්න මේ විදිහට හොඳට ඉදුණු කෙසෙල් තිබ්බ ගෙදර. ඉතින් මේ කෙසෙල් හරි ඉක්මනට උදේ ඉඳන් හවස වෙන අතරේ ඒ වගේ හරි පොඩි ටයිම් එකකදී හරි ඉක්මනට ඉදෙන කෙසෙල් జాතියක්. ඉතින් මෙන්න මේ කෙසෙල් වලින් මං ගෙඩි 3ක් ගත්තා. මේ තියෙන්නේ කෝලි කුට්ටු කෙසෙල්. ඔයාලට පුළුවන් ඇඹුල් කෙසෙල්, ආනමාලු, කෝලි කුට්ටු ඕනි දෙයක්. ඔයාලට හිතෙන ඔයාලගේ ගෙදර තියෙන ඕනෙම කෙසෙල් එකක් ගන්න. ඉතින් මම නම් ගත්ත ගෙඩි 3යි. මෙන්න මේ විදිහට ගෙඩි 3 මං ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ හොඳට අපි චොප් කරගන්න ඕනි. ඉතින් ඔයාලට පුළුවන් බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ වගේ කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි මම මෙන්න මේ විදිහට තමයි පොඩි කරගත්තේ. ඒකට එකතු කරගත්තා බිත්තර ගෙඩි 2ක් වගේම සීනි කෝප්ප එකක්. ඊට පස්සේ මේ පොඩි කරගත්ත කෙසෙල් ටික, සීනි ටික, බිත්තර ටික මේ ටික හොඳට අපි කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා හොඳට දිය කරගත්ත බටර් මිලිලීටර් 50ක්. ඒ වගේම තමයි වැනිලා, ලුණු, බේකින් පොඩි චූට්ටක් එකතු කරගන්න. තේ හැඳි කාලක් වගේ. චොක්ලට් පවුඩර් මේස හැඳි මන් 3ක් එකතු කරගත්තා. චොක්ලට් ටිකක් වැඩිපුර එකතු කරගන්න තරමට මේ කේක් එක හරිම රසයි. මේ දේවල් ටික හොඳට කලවම් වුණාට පස්සේ අපිට පුළුවන් පාන් පිටි කෝප්ප එකමාරක් එකතු කරගන්න. ඉස්සෙල්ලාම පිටි කෝප්පයක් එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරලා හොඳට කලවම් වුණාට පස්සේ තමයි ඉතුරු කෝප්ප භාග එකතු කරගන්නේ. කැමති නම් පුළුවන් එකපාරම කෝප් එකමාර එකතු කරගන්න. හැබැයි එතකොට ටිකක් කැටි ගහනවා. අන්න ඒක නිසා තමයි දෙපාරකට එකතු කරගත්තේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට අපි oven එකක් දාන්න ඕනේ ප්‍රීහීට් වෙන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් විතර. ඉතින් ඒ අතරේ අපිට පුළුවන් බැටර් එක පොඩ්ඩක් ඝනත්වය වැඩි වගේ නම් කිරි මේස හැන්දක් දෙකක් එකතු කරගන්න. ඒකට ප්‍රමාණයක් නැහැ. තමන් හදාගත්ත කේක් බැටර් එකේ ප්‍රමාණය බලන්න කොහොමද ඝනත්වය ඒ බලලා ඔයාලට පුළුවන් කිරි චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ තියෙන්නේ තමන් කැමති විදිහට චොක්ලට් ටිකක් එකතු කරගන්න. චොක්ලට් චිප්ස් වෙන්න පුළුවන්, නැත්නම් මේ වගේ කෑලි කපලා ඕනි විදිහට තමන්ගේ රස අනුව ප්‍රමාණයක් නැහැ. අපට පුළුවන් චොක්ලට් එකතු කරගන්න. ඊට පස්සේ තියෙන්නේ බටර් ගාලා ලෑස්ති කරගත්ත කේක් ට්‍රේ එකට අපි මේ කේක් බැටර් එක එකතු කරගන්න. මම මේ අරන් තියෙන ෆොයිල් කප් එකක්. ෆොයිල් කප් එකට සම්පූර්ණ බැටර් එක දැම්මට පස්සේ ටිකක් වැඩි වගේ. මට හිතෙනවා කේක් එක බේක් වෙනකොට ටිකක් උතුරලා යයි වගේ. අන්න ඒක නිසා මම මෙන්න මේ විදිහට ටිකක් අයින් කරගත්ත තව පොඩි ෆොයිල් කප්ස් දෙකකට. ඉතින් මම දැන් මේක සෙල්සියස් අංශක 180 විනාඩි 35ක් 40ක් වගේ බේක් කරගත්තා. ඉතින් මේ තියෙන විනාඩි 35ක් 40ක් ගියාට පස්සේ කේක් එක හොඳට හරි ගැසලා තියෙන සුවඳම සුවඳයි. ඉතින් අපිට පුළුවන් දැන් මේක කේක් ට්‍රේ එකකින් එළියට අයින් කරලා ගන්න. ඒ වගේම කියන්න ඕනේ මේ වෙලාවේ කේක් එක සෑහෙන රසයි. මොකද oven එකෙන් එළියට ගත්ත ගමන්මනේ. අන්න ඒක නිසා මේ කේක් එක මේ වෙලාවේ මාරම සුවඳයි, හරිම සොෆ්ට් එකට තියෙනවා. ඔයාලට නිකන් හිතේ නිකන් උඩින් දකින්න විදිහට මේක නම් සොෆ්ට් එකට නෑ, හයියට ඇති කියලා. ඇත්තටම නෑ, හරිම සොෆ්ට් එකට තියෙන කේක් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම කැමති විදිහට මෙන්න මේ වගේ චොක්ලට් ටිකක් උඩින් දාගත්තා. ඒක ඉතින් අත්‍යවශ්‍යම නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කේක් එක. කේක් එක දුන් දාන ගමන් තමයි තියෙන්නේ. කෙසෙල් එකතු කරලා හදාගත්ත මේ චොක්ලට් කේක් එකත් එක්ක කොෆි එකක් නම් හොඳටම මැච් වෙනවා. ඔයාලත් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි.